තනිකම සමහරුන්ට එක මහා බාහිතන පාලු මූසල හැඟීමක්. හැබැයි තවත් සමහරුන්ට එක තමන්ගේ ජීවිතය තියෙන ලොකුම ශක්තිය. ඔයාටත් හිතනවද මේ ලෝකෙ තනි වෙලා කියලා? ළඟින්ම හිටපු යාලෝ දාලා යද්දී ආදරේ කරපු කෙනා අතෑරලා යද්දී මුළු ලෝකෙම ඉස්සරහා ඔයා හුදකලා වෙද්දී ඔයාට දැනෙන්නේ ඔයා අසරණයි කියලා නේද? කාමරේ කොනට වෙලා ෆෝන් එක දිහා බලාගෙන කවුරුරි මැසේජ් එකක් දානකම් කවුරුරි වාගෙන හොයලා බලනකම් ඔයා මග බලන් ඉන්නවා. ඔයා හිතනවා තනිකම කියන්නේ මහා මූසල කාලකන්ණි හැඟීමක් කියලා. ලෝකයා ඔයාට කියලා දීලා තියෙන්නේ හැමදාම රංචුවක් අස්සේ ඉන්නේ කියලා. හැමෝම එක්ක hina වෙලා හැමෝගෙම හිත් දිනාගෙන බොරු සෝබන සමාජයක කොටස්කාරයෙක් වෙන්න කියලා. හැබැයි මම ඔයාට එක ඇත්තක් කියන්නද? ඒ හැමෝම මැද ඉද්දි ඔයාට පාළුවක් දැනුන්නේ නැද්ද? දහස් ගණන් මිනිස්සු වට වෙලා ඉද්දි හිත ඇතුලෙන් ඔයා තනි වෙලා ඉන්නා වගේ දැනුන්නේ නැද්ද? ඒක තමයි මේ ලෝකේ තියෙන භයානකම තනිකම. මිනිස්සු මැද ඉඳගෙන තමන් කවුද කියලා අමතක වෙන එක. ඒ නිසා ඔයා ළඟ හිටපු ව්‍යාජ මිනිස්සු ඔයාව දාලා ගිය එක ගැන මුලින්ම සතුටු වෙන්න. ඒක ඔයාට ලැබුණු මහා වාසනාවක්. මේ ලෝකෙ කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් මැරෙන්නේ නැහැ. ඔයා ඉපදුනේ තනියම. ඔයා මැරෙන්නේ තනියම. එහෙනම් ඇයි ඔයාගේ ජීවිතේ සතුට ඔයාගේ සාමය වෙන මිනිස්සෙක්ගේ අවධානය උඩ තීරණය කරන්න ඉඩ දෙන්නේ? අනුන්ගේ ආදරේ හිඟා කන එක අදින් නතර කරන්න. ඇයි මාව දාලා ගියේ කියලා හිත හිත පරණ මතකයන් අස්සේ හිර වෙලා ඉන්න එක නතර කරන්න. කැලේ ඉන්න නරි විතරයි රංචු පිරින් දුවන්නේ. සිංහය හැමදාම ඇවිදින් තනියම. තනිකම කියන්නේ ශාපයක් නෙවෙයි. තනිකම කියන්නේ ඔයාට ඔයාව හම්බ වෙන එකම තැන. මුළු ලෝකෙම නිහඬ වෙච්ච වෙලාවට තමයි ඔයාට ඔයාගේ හිතේ තියෙන ඇත්තම සද්දය ඇහෙන්න ගන්නෙ. මිනිස්සු දාලා ගියාම තමයි ඔයාට තේරෙන්නේ ඔයාට ඉන්න ලොකුම සහ එකම ශක්තිය ඔයා විතරයි කියලා. නැති අනුන්ට බැන බැන හිටියා. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ ඔය තනිකම ඔයාගේ ලොකුම බලකොටු කරගන්න. මුළු ලෝකෙම නිදාගන්න මහරැක ඔයා විතරක් ඇහැරිලා ඉන්න. හැමෝම පාටි දාලා විනෝද වෙලා කාලේ නාස්ති කරද්දී ඔයා කාටවත් නොදැනෙන්න නිහඬවම වැඩ කරන්න. ඔයාගේ ස්කිල් එක දියුණු කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයාගේ ශරීරය ඔයාගේ මනස යකඩයක් වගේ ශක්තිමත් කරගන්න. ඔයාගේ හීන වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් දහඩිය හලන්න. කවුරුවත් මෙයා දිහා බලන්නේ නැහැ. ඒක තමයි මේ සටනේ තියෙන ලස්සනම දේ. ඔයා සටන් කරන්නේ ලෝකයා එක්ක නෙවෙයි. ඔයා සටන් කරන්නේ ඔයා ඊයේ හිටපු ඔයාගේම දුර්වල අනුවාද එක්ක. උදව් නොකරපු මිනිස්සුන්ගෙන් ආයි ජීවිතයට උදව් ඉල්ලන්න යන්න එපා. ඔයාව කොන් කරපු තැන්වලට ආයෙ රින් ගන්න හදන්න යන්න එපා. ඔයාගේ වටිනාකම දන්නේ නැති මිනිස්සුන්ට ඔයා කවුද කියලා වචන වලින් පෙන්වන්න යන්නත් එපා. නිහඬව ඉන්න. නිහඬ බව තරම් දරුණු ආයුධයක් තවත් නැහැ. ඔයාගේ නිහඬ බව ඇතුලේ ඔයාගේ මහා අධිරාජ්‍ය ගොඩනගන්න. තනියම නැගිටින්න. තනියම සටන් කරන්න. තනියම දිනලා පෙන්වන්න. ඔය වැටුණු තැනින් ඔයා උස්සන්න වෙන එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. ඔයාගේ හීන සැබෑ කරන්න වෙන දෙවියෙක්වත් ඉන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ වගකීම් 100% ඔයාගේ අතට ගන්න. සල්ලි නැත්තම් සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න. ගෞරවයක් නැත්තම් ඒ ගෞරවය දිනා ගන්න මට්ටමට දියුණු වෙන්න. දවසක් එදාට ඔයාට hina වුණු ඔයා කොම් කරපු
උට කවදාවත් බෑ කියලා දාලා ගියපු හැම මිනිස්සෙක්ටම ඔයා දිහා බලන්න සිද්ධ වෙන්නේ තමන්ගේ ඔළුව උඩටම උස්සලා විතරයි. උන් පුදුම වෙයි. කවුරුත් නැතුව මෙච්චර දුරක් ආවේ කොහොමද කියලා. උන් කල්පනා කරයි. අන්න එදාට උන්ට උත්තර දෙන්න යන්න එපා. ඔයගේ සාර්ථකත්වයේ මහා සත්‍යය උන්ගේ කන්නඩි පැලෙන්න ඉඩ හරින්න. කවුරුත් නැතත් වටවා ඉන්නවා. ඒක ප්‍රමාණවත්. කැම්පු හුස්මක් ගන්න. දැන් ලෑස්ති වෙන්න. අපි වහන් හිටියට බොහොම ස්තුතියි.